ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්ම ඔන්න අද දවසේත් අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ඔයාට වැදගත් වෙන ගොඩාක් ලස්සන ගැටලුවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අද දවසේ මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ ඒ කොටසේ 19 වෙනි ගාන මේක ජ්‍යාමිතික ගැටලුවක් විදිහට තමයි දීලා තියෙන්නේ. රූප සටහනක් දීලා තියෙනවා. අපි බලමු මේ දීලා තියෙන තොරතුරුත් එක්ක රූප සටහනට අපිට මොනවා හෝ තොරතුරක් ඇතුළත් කරගන්න තියෙනවද කියලා. රූපයේ ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. මේ තියෙන කේන්ද්‍රය. අන්න ඒක වැදගත් තොරතුරක්. සහ කියනවා දී ඇති තොරතුරු අනුව OCB හි විශාලත්වය සොයන්න. OCB කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය තමයි හොයන්න කියලා කියන්නේ. එතකොට අපිට මේ කියන තොරතුරුත් එක්ක අපි බලනවා මේ රූපෙට මොනවාම හෝ තොරතුරක් අපිට එකතු කරගන්න පුළුවන්ද කියලා. මේ රූපය දකින්නකොට මට පැහැදිලිව පේන එක කාරණයක් තමයි මේකේ මෙන්න මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. මේක කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ AB කියන ජායේ, අතන මේක AB කියන්නේ ජායක්. ජායේ මධ්‍ය ලක්ෂය හරහා ගියපු රේඛාවක් කියලා පැහැදිලි. අපි වෘත්තයක ජාය කියන පාඩමේදී ඉගෙන ගන්නවා මෙන්න මේ වගේ කතාවක්. වෘත්තයක මේ වගේ ජායක් තියෙනවා. මේ හරියෙන් කේන්ද්‍රය තියෙනවා. මේ කේන්ද්‍රයේ ඉඳන් මෙහෙම රේඛාවක් ඇන්දොත් එහෙම මේ අදින රේඛාව මෙන්න මේ තියෙන ජායේ මධ්‍ය ලක්ෂය හරහා යනවා නම් මේ කේන්ද්‍රයේ ඉඳන් මේ ජායේ මධ්‍ය ලක්ෂය හරහා යන රේඛාවක් ඇන්දොත් මේ අඳින රේඛාව මේ ජායට ලම්බක වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන හරියටම ඍජු කෝණීය වෙනවා කියලා ප්‍රමේයක් තියෙනවා. හරි? කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අඳිනු ලබන ලම්බකය කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අඳිනු ලබන රේඛාව ජායට ලම්බ වේ කියලා කතාවක් තියෙනවා. හරි? කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අඳිනු ලබන රේඛාව ජායට ලම්බක වේ. එහෙනම් මෙන්න මෙතනත් ওই කතාව තියෙනවනේ. මෙතනත් මේ තියෙන්නේ කේන්ද්‍රය. මේ තියෙන්නේ ජාය. මෙන්න මධ්‍ය ලක්ෂයට ඇඳපු රේඛාව. එහෙනම් මෙතන ලම්බකයි. ඒ කියන්නේ අංශක 90යි. ওই පැත්ත 90යි කියන්නේ මෙතන කෝණයත් අංශක 90ක් එනවා. මේ කෝණයත් 90ක් එනවා. මේකත් 90ක් එනවා. ඔය විදිහට තමයි එන්නේ. right? ඊට අමතරව මේකේ අපි ඉගෙන ගන්නවා වෘත්ත කෝණ කියන පාඩමේදී මෙන්න මෙහෙම ප්‍රමේයක්. කේන්ද්‍රය තියෙනවා නම් මෙන්න මේ වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකකින් කේන්ද්‍රයේ කෝණයක් හදලා මේ ලක්ෂ දෙකෙන්ම මෙහෙම ඉහළ පරිධියේ කෝණයක් ආපාතනය කරොත් මෙන්න මේ කෝණ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මේ කෝණය x නම් මෙන්න මේ කෝණය 2x කියලා එනවා. අපි ඒකට කියන්නේ කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය මෙන් දෙගුණයක් වෙයි කියලා. කේන්ද්‍රයේ ආපාතිත කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. එකම ලක්ෂ දෙකකින් තමයි මේ වැඩේ වෙන්නේ. කේන්ද්‍රයේත් හදලා පරිධියේත් හදලා කේන්ද්‍රයේත් හදලා පරිධියේත් හදලා කේන්ද්‍රයේ හදන කෝණය පරිධියේ හදන කෝණය වගේ දෙගුණයක් වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් මෙතන බැලුවොත් පේනවා මෙන්න මේ CA ලක්ෂ දෙකෙන් ඔන්න කේන්ද්‍රයේ කෝණයක් හදලා CA ලක්ෂ දෙකෙන් පරිධියේත් කෝණයක් හදලා. එහෙනම් මෙන්න මේ කේන්ද්‍රයේ හදලා තියෙන්නේ පරිධියේ හදපු කෝණය වගේ දෙගුණයක කෝණයක්. එහෙනම් මෙන්න මෙතන චූටි කෝණයට අංශක 25ක් එන්න ඕන. මෙන්න මේ කෝණයට අංශක මේකට අංශක 25ක් කියලා එන්න ඕන. right? අන්න එහෙනම් දැන් අපිට මෙන්න මේ C ලක්ෂයේ තියෙන කෝණයේ අගය හොයාගන්න හැකියාවක් තියෙනවා. OCB කෝණයනේ හොයන්න කියන්නේ OCB. එහෙනම් මොකද හේතුව මෙන්න මේ ත්‍රිකෝණය චූටි ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. අපිට මේක සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්. මේ කෝණය මොකක්ද? OCB කෝණය. OCB කෝණය එකතු කිරීම මෙතන දැන් අපි හොයාගත්ත අංශක 25යි කියලා මෙතන හොයාගත්ත අංශක 90යි කියලා මේක සමාන වෙනවා 180ට. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180ක් නිසා. එහෙනම් OCB කෝණය එකතු කිරීම 90යි 25යි එකතු කරොත් එහෙම 115ක් කියලා එනවා. සමානයි 180යි. අපිට පුළුවන් මේකේ 115 සමාන ලකුණෙන් එහා පැත්තට අරගෙන යන්න. එතකොට OCB කෝණය සමානයි 180 අඩු කිරීම 115ක් කියලා එනවා. මෙතන
180න් අඩු කරොත් එහෙම බිංදුවෙන් 5ක් බෑ. එකක් ගත්තා 10න් 5ක් 5යි. මෙතන දැන් තියෙන්නේ 7යි. 7න් එකක් 6යි. එහෙනම් අංශක 65ක් කියලා තමයි උත්තරේ එන්නේ. මෙතන එකෙන් එකක් අඩු කරාම බිංදුවයි. මොකක්ද මේ OCB කියන කෝණය? OCB කියන කෝණයට අංශක 65ක් කියලා තමයි ආවේ. අපි මෙතනදී පාවිච්චි කරා ප්‍රමේයන් තුනක්. එකක් කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අඳිනු ලබන රේඛාව ජායට ලම්බ වේ. මේ වගේ මේකට අපි කියනවා කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධි ආපාත කෝණය මෙන් දෙගුණයක් වේ. අවසානයේට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180ක් වේ. මෙන්න මේ කියන ප්‍රධාන මූලික නීති තුනම පාවිච්චි කරලා තමයි අපි මේ ගාන හැදුවේ. මම හිතනවා ඔයාට මේ ගාන තාමත් සරලව තේරුම් ගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ වගේ අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ ගොඩාක් වැදගත් ගණිත ගැටලුවක් එක්ක හමු වුණ තුරු ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.